මේ පැත්තට වෙන්න ඇතිනේ. සුබ දවසක් හැමෝටම. අද අපි වීකෙන්ඩ් එකේ යන්න තෝරගත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රදේශයේ තියෙන තවත් ලස්සන තැනක් බලන්න. ඒ තමයි යාපහුව. අපි නුවරින්දල තම ගමන පිටත් වුණේ. නුවරින්දල එනවා නම් කුරුණෑගලට ඇවිල්ලා කුරුණෑගලින් මහව පැත්තට එන්න ඕනි. මහවට ඉතාම ළඟින් තමයි මේ යාපහුව රාජධානිය පිහිටලා තියෙන්නේ. නුවරින්දල එනවා නම් පැය 2කමාරක විතර කාලයක් ගත වෙනවා වාහනයකින් එනවා නම් මෙතෙන්ට ළඟා වෙන්න. යාපහුව පර්වතයේ කේන්ද්‍ර කරගෙන තමයි මේ යාපහුව රාජධානිය නිර්මාණය කරලා තියෙන්නේ. දියාගල වලින් වට කරලා සහ පවුරු හදලා ඉතාම ආරක්ෂිතව මේ යාපහුව රාජධානිය නිර්මාණය කරලා තියෙනවා. අද මේ ස්ථානය පුරාවිද්‍ය නිලධාරීන් විසින් ආරක්ෂා කරනවා. නමුත් අපිට මේ ස්ථානයේ බලන්න යන්න කිසිම බාධාවක් නැහැ සහ ටිකට් එකක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තමයි රාජධානිය වට කරලා තියෙන දියාගල්. මෙතනින් ඇතුළට තමයි රාජධානියේ සියලුම නටබුන් පිහිටලා තියෙන්නේ. අපි ඇතුළට ගිහලා බලමු. වඳුරු නෙමෙයි වෙරිලා. සුදුනෝන අපිට මේ ගැන ඓතිහාසික විස්තරයක් කරන්නකෝ. අනේ අනේ මම වැරද්දක් කරේ නෑ. මම එන්නේ මාගාවට මොකද මම කනවා දැක්කෝ. වඳුරු නේද? ඈ කොහොම පරයන් චුවල යන්නේ බය කරන්න ඕනේ. ඇයි බලන්නේ මොකද බලන්නේ? වඳුරු ප්‍රහාරයකට ලක් වුණා. නේද? හරි හරි යා. උතර යාළුවනේ යන්. ඔයා කුරුණෑගල කොල්ලෙක් ඉන්නේ. කුරුණෑගල කොල්ලෙක් ඉන්නයි. තේින්නේ නැද්ද නුවර කොල්ලෙක් කියලා? තේින්නේ නැහැ කොහෙන්වත්. දැන් හැටි කොහෙන්වත් වරලා නුවර කොල්ලෙක්. මොලෙන් හොයන්න පුළුවන් හැබැයි මොලෙන් නේ. අවුනද? Thank you. ඉතින් එඩිට් කරලා දානවා. තල්ගස් තියෙනනේ. මොනවාද? තල්ගස්. හරි උතුරේ තියෙන. ඔයා උතුරේ ගිහිල්ලා නැහැ නේ? උතුරු බලාදරව ගිහින් ඈ? ඇදගෙන රජුගේ ඇදගෙන ඔප්ෂන් තියෙනවා. ඈ? ඇදගෙන ඔප්ෂන් තියෙනවා. රජුරෝන්න මුකුත් කියන්න එපා. රජුරෝ කරපු දා තමයි තොප්පිනේ ඇවිදින්. කොයි පැත්තටද? දිස්සේ? Oh that way. I think this way. අර ඉවරද? පොරි? රජුරන් කාර් එක නවත්තලා තියෙනවා. රජු කාර්යයක් නවත්තලා. ජපානයෙන් ඉම්පෝට් කරලා දී. දිය අගල තියෙනවා දිය නෑ. ඔන්න ඒ තමයි රජුගේ මහත්තයා. ඇයි අර දිය තියෙන්නේ පොඩ්ඩක්? ගන්න අර වඳුරෙක් ඉන්නවා. රජුගේ මේ ඉන්නවා. දිය චුට්ටක් තියෙනවා. මේ අවස්ථාවේදී තෝ දහසෙන් ඉන්නවා. මුණ බල. ගහයි ගන්නවා. ඔව් බාම් ගහනවා. හිනා. හරියට හැදලා. කැසුවා. කැමතිනේ යන්නේ නේද වීඩියෝ කරන්න. වඳුරේ. අද නෑ මං වගේ. මම මේකට එන්න කැමතුනේ නැත්තේ මේ කට්ටිය වැඩි ඉඳි. නෑ ඉතින් අපි එන්නේ අර දින් දවස් 3ක් විතර ට්‍රිප් එකක්. ඒ කියන්නේ දවස් 3ක විතර නිවාඩුවක් තියෙන එකක් සෙට් කරලා නේද?
පොඩි ෆොටෝ ෂූට් එකක් කරා යාළුවනේ. නේද ලක්ෂණ. ඕනේ. නයිස්. හිතනනේ අර උදේට තමයි ඔයාලට බය හිතෙනවා what is බය guys what is බය අර මොට තියෙන්නේ අර පොඩ්ඩක් ඈල්ලක් ගාවට what do you mean by බය හරි ඔයා ඔය පැත්තේ මේ පැත්ත හැරෙන්නේ නැහැ මෙතන ගිහින් මේ හරි Come on guys. ඕක අල්ලන්න ඕනේ නගින්ද? හරි හරි මගේ ජීවිතය අරතුරු කරන්න තමයි බලන් ඉන්නේ. ජීවිතේට ඔච්චර ආස වෙන්න එපා. මේ පඩි පෙළ හතර විතර කකෑලා හිටද මොන බයයි. එමයි. හරි. මෙතන තමයි පඩි පෙළෙන් එන්න පුළුවන් උඩම තැන. ඊට පස්සේ උඩට නගින්න ඕන නම් පඩි පෙළ තියනවා තාම. අපිට යන්න වෙන්නේ පොඩි කැලෑ පාරක් තියෙන චූටි පඩි විතර. අජරෝ ලස්සනට පඩි පෙළ හදලා තියෙන මෙතෙන්ට නෙමෙයි. මෙතන තමයි දාලා මාඩි. පොඩ්ඩක් එන්න. අපිට අමුත් සතෙක් පේනවා. ගණක් වී බලන්න ළඟට. ලංකාවට ආවෙනිය කහපාට හැලි වඳුරේ. හැලි වඳුරනේ මේ මම විසව යාපෝ රක්ම විසව. හැලි වඳුරා කියන්නේ මේ හැලියගේ හැඩයට බඩක් පිහිටලා තියෙන හින්දා තමයි අපි. ගෙම්බෝ හැලි වඳුරා කියන්නේ. කිසිම බඩක් නැහැ. මේක සාමාන්‍යයෙන් හැලි වඳුරු කළු පාටයි මේ හැලි වඳුරු කහ පාටයි. යන්නේ කොහොමද? වියන් කෙලේට ආපු ගමන් මට හම්බුණා මේ අපි රාජතුමා මුලිකන්දේ දා මෙර ඔයා යාපෝ රජතුමාට
අපාස කරන්න එපා මොකද රජතුමත් ඔයාට වඩා හොඳින් හිටියේ. කවුද ආභය රජතුමා කවුද? මොනෙක් පා. ඔබ බලමු ගෙදර ගිහින් මේක හරිද කියලා. හරි. දළදා මාලිගාව පරිසරයට සමුදීලා අපි ඊළඟට යන්නේ කන්ද උඩට. සෑහෙන උසයි. බලමු. පොඩ්ඩක් ෆිට්නස් එක අඩු කට්ටියක් ඉන්නවා. ඉතින් ගෲප් එකේ කරන්න දෙයක් නැහැ. මම තාම ෆිට්නස් එක වැඩිම හින්දා මම ඉස්සෙල්ලාම එහෙම කියලා හිතාගෙන ඉන්නවා කියලා. ඒ වුණාට ඇත්තට මෙහෙම නැහැ. ෆිට්නස් එක වැඩිම එක්කන ඉස්සෙල්ලාම යනවා ඉතින් කට්ටියට. දැන් ඉන්න යට fitness එක. ඔබ දන්නේ යාළුවනේ පට්ට චූගඳක් නම් තියනවා මේ. මාලිගාව පරිසරේ ඉන්න අරගෙන නැතන කන්නේ. ඔබ දන්නේ. ඔබ බෝඩ් එක ගහලා දින බලමු. ගල පාමුල ඇති නිවාස වලට ගල් ගැසීම සපුරා තහනම්. ඒ කියන්නේ එහෙම දෙල්ලමුත් වෙලා දින කලින්. අපි නෑ ඒ වගේ වැඩ කරන්නේ. හැබැයි අර හැලි වඳුරා ෂුවර් නෑ. හලෝ. සෙචිස්. ෆිට්නස් අඩු කට්ටිය පොඩ්ඩක් කැමැත්තක් නෑ වගේ කියලා නගින්නේ මේ මන්න නගින කොහොමද? නගිනවනේ ඈ උඩට ඉස්සල්ලාම නගින එක්කනට අපි දෙනවා මොනවද දෙන්නේ? තලගුලියක්. තල කැරල්ලක්. කියනවනේ? තලගුලියක් දී. මේක මගේ. ඈ මොනවා මදි? ඒක රසයි. රෑට යන්න පුළුවන් නේ ලයිට් එක. ඒ වුණාට මේ පුරාවිද්‍යාස්ථාන සාමාන්‍ය හයට වහන. පණ්ඩිතයන් මහත්තයා ප්‍රකාශ කරන්නේ දැන්. ඉතින් මේ ලයිට් දාලා තියෙන්නේ අපි වැහුවට දැන් මෙහෙමනේ දැන් බැංකුවක් 3ට වහනවා කියලා බැංකුවේ උන් ගෙදර යන්නේ නැහැ 3ට. උන් ගෙදර යන්නේ නෑ 9ට ඉතින්. මෙහි කට්ටිය කොහොමද ගෙදර යන්නේ නැහැ මුරකාරෝ ඉන්නවනේ දැන් මෙතන. මේ බම්බරේ පොරු වෙනවද බලන්න. මොහොත් මෙහෙරින් එක. හොඳයි පඩිවල හොඳ හදලා තියෙනවා මේක නම් මේ රජුරු නේ මම හිතන්නේ මහා මහින්ද රජුරු දුරද ඉතින් මහින්ද මාත් අර කරපු අපහාසයක් නෙවෙයි අපි කොහොමද අපහාසයක් යන්නේ අයියා අනේ මේ බයික නිසා තමයි මේ රට වෙනස් වුනේ. දැක්කනේ බයියා ඉන්නේ අදෝදී අයියා අයියා ඉන්නවා කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. දැන් අපිට බයික කියන්න බෑ මොකද අපි රට වෙනස් කරන්නේ. ඔව් වෙනස් කරලා දැන් හොඳටම කරගෙන තියෙන්නේ ළඟ හාලා තියෙන්නේ. අනුරේ ඡන්දෙ දුන්නද? ඡන්දෙ දෙන්න මේ මනුස්සයා මාව ගෙද්දේ නැහැ. ඡන්දෙ දාන්න ස්ථානෙට. සේරි අනුරගෙන් තමයි ඔක්කොලේ කියනවා අනුර ගැන ඉතින් අපිට සතුටුයි ඒක නෑ එච්චර හම්බෝ ඔයා පොඩ්ඩක් මීර නගිනවද? එහෙම ඉතින් මෙහෙමයි දැන් මම කිව්වා කලින්ම මේ බන්දා එතන ෆිට්නස් එක වැඩි වෙයි කියලා නෑ නගින්න. තරගෙන කන්න තල කැලල කන්න නගින්න. හැබැයි මමයි තල කැලල මගේ බෑග් එකේ තියෙන්නේ. හරිද? that doesn't matter you don't have to say hi to all ලාස්ට් එක දෙන්න හයි කියන්න තමයි. ඉතින් මට ඔය ඇක්ෂන් එක අම්මෝ මට උඩ ෆිට්නස් වැඩි පුතන මේ අවස්ථාවේ රජුරු දෝලාගෙන යන්න නැතුව දිනේ මේ ටික. යාළුවේ රජුරු නෙමෙයි නම රුසයින් කියන කාර් නම. ඌයයි පැද්දට. Come on guys. තව ටිකයි. රජුරු හැමදාම නැගපු ඒවා. එක දවසක් අපිට නැගිටින්. යා. අනේ. මේසල්.
ටිකයි අපිට මුදුන පේනවා මුදුන පේනවා ඉස්සෙල්ලා මුදුනට යන කෙනාට තල කැරල්ලක් දෙනවා බොරු ඉස්සෙල්ලා මම එක්කනක් දෙන්නේ නැහැ අන්තිමට කාලේ දෙන්නේ වැඩිපුරම බඩගින එකක් මට මෙතන පොඩි වේවි පොයින්ට් එකක් වගේ තියෙනවා ගීල බලමු නයිස් අම්මෝ හේන් ගිනි තියලාද කොහෙද සෑහෙන ගිනි ගොඩක් වෙන්නේ what do you think guys හේන් වලට ගිනි තියලාද හේන් වලට දන්නේ නැහැ කොහෙට හරි ගිනි තියලා කියලා පේනවා ඒවක් නැහැනේ අර තියෙන්නේ හිනාන්න බෑ වැව් තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කේ වැව් 1000ක් තියෙනවා බඩගිනි පන්ද ආක්‍රමණයක් ආවම උඩ සරයි වෙන්න බෑ උට තාම උඩට ආවේ නෑ කට්ටියට අමාරුයින්ද පොඩ්ඩක් නැවතුණා තාම ගල යට ඉන්නේ මට නම් අමාරුනේ බොරු කියන්නේ හුස්ම ගන්න සද්දෙත් ඇහෙනවා අපිට මෙතන හුස්ම ගන්න සද්ද ඕන කෙනෙක් ඇහෙනවා නේ සාමාන්‍ය අපි නම් බබා ගෙදර තියලා අනේ බොරු කියන්නේ අරයි කිව්වා මේ උඩ සරවත් කරේ දාලා තියෙනවා කියලා. යා. දෙන්න පොඩ අමාරුයි. මේ ඔතන ජල්ලන් තමයි අදින්නේ. මගේ අත කෙල්ල දින්නේ. ඔර පුළුවන්? can you? තරම් දෙන්නේ බකියේ තමයි. නේරින පටි හරියටම කපන පොඩ්ඩක් ඇත්තට තමයි තියෙන්නේ බෑල අම්බේ යටි අල්ලගත්ත ඒක ඉස්සෙන්නේ හැබැයි view එක හොඳයි වටේ පේන පිරමීඩ වගේ හොඳ දෙයක් පේන මොනවද දන්නේ මේ නඩේ හරි අමාරුයි දර හැවෙලේ මහන උඩට යනවාද මෙතන නවතින්නේ ලේසි හලු වෙනවා යා වැටෙන්නේ නැතුව යන්න දෙන්නේ මොකටද ගොඩක් සංචාරකයෝ ඉන්නවා පඳුරකට පයින් ගියව සුද්ද දෙන්නයි සිංහලයෝ කයි වගේ තමයි පිසි වෙන්නේ කමෝ උඩ නම් අමාරුයි රස්නේ අපේ කට්ටිය අර උදේම ලෑස්තුනේ ඉඳලා හරියටම 12 ෙද්දි නැග ගන්න පුළුවන් නැති නේද අම්මෝ දැන සෑහනවලු උඩ ගලප නෙවෙයි නේ අස තියෙන සෑහෙන හති මහන්සි උඩට වතුර පටයක් දෝදී නොකද දන්නේ එතන යන්න බෑ එතන වටයක් ඇදලා දින වතුර ටෙප්පයක් කොහෙද දිනවද හොඳයි වටයක් තිබ්බට වතුරනේ ඉතින් වයින් එකක් උඩට බල්බ් දාලා තියෙනවා කරන්ට් එක කරන් තියෙනවා අන්තිම හරියට තව චුට්ටයි තියෙන්නේ ඒ වුණාට දවස් 12 ඉඳලා ගොඩක් මහන්සි අපි ටක් විවේක ගන්න නැවතුවා හැබැයි මේ අවුලක් නැහැ මොකද උඩ ගල විතර නෙවෙයි ගස් තියෙනවා පස් තියෙනවා උඩ ගන්න පොඩි ගල් කැලි තියෙනවා මහන්සිනි වගේ නැන්න පුළුවන් ඒක ඉතින් බයෙන් දෙන්නේ ගොඩ වයස කට්ටියක් තියෙනවා අන්තිම මීටර 100 විතර තියෙන්නේ ඉතින් ගියාම මම හිතන්නේ හේවණක් නැහැ කැලේ හැබැයි වුණා මෙතන මේ උඩ වතුර එහෙම තියෙන ඇයිද වැස්ස ගානේ
පොකුණ හින්දිලා මේ කරන්ට් ලයින් එක ඕ කරන්ට වෙයි මේ ලයිට් තියෙන ඕ වතුර එක්ක දාන්න තිබ්බ හැබැයි පාරවල් දෙකක් තියෙනවා අපි වම් පැත්තේ නෑ දකුණු පැත්තද මේ දකුණු පැත්ත මේ චෛත්‍යයක් එහෙම තියෙනවා නේ දෙක චෛත්‍ය දෙකක් අර ඒ චෛත්‍ය නෙමෙයි ඒ ආවාස මෙන්න තියෙනවා වතුර තියෙනවා එච්චරයි වතුර දැක්කම ඉවරයි වතුර දැක්කම ගෙම්බෙකුට කොච්චර සතුටක් ඇති වෙනවද ඇද්ද කියන එක අපි දන්නේ හැබැයි අපිට ඒක හිතා ගන්න පුළුවන් මේ මුණ වෙලා අනේ ගැම්බෝ හරි 360 view එකක් තියෙනවා අර ගල අපි එනකොටත් දැක්කනේ අර ගල් දෙකක් තියෙන එක අවුරුත් නෑ අපි විතරයි ඉන්නේ මේ වගේ ගොන් වෙලාවක ඉතින් හැමෝම ඉන්නේ කට්ටිය ෆොටෝ ෂූට් එක පටන් ගන්න අපි දැන් ඒ වයස පහු කරලා ඉන්නේ ඉතින් ඒකට ඉච්චර ආසාවක් නේ මම දැන් මට 18යි මම කවුරුත් කරන්නේ කීයදද 18යි මූණේ දෙයි රැලි නැහැ කිසිම එකේ පොඩි ළමයි ගන්නට බක්කු කියලා සෑහෙන ඉඩක් තියෙනවා අක්කර භාගයක් විතර ලොකු ඉඩක් තියෙනනේ දැන් මම යන්නේ මොනරවයි අලියවයි සමන්ට මොනට සද්දා සමග අලියෙක් ඉන්නවා කියලා ආරංචි වුණා දැන් මම මේ බලන්න මොනරයි අලියයි කොහෙද ඉන්නේ බලමු මොනලා කාහරි දිශාව බලලා මොනරව ගන්න මම මේකේ හිතනවා ඔයාලා හිතන්නේ මොකද ගයිස් අලියට බූරුව හම්බෙයිද අනේ කවුද බෝරුවා දැන් බලාගත්තා නම් හරි මීට කලින් මහාවට ඇවිල්ලා නෑ යාළුවෝ ඔයාලා දන්නවනේ මේ පේන කඳු මොනවද කියලා ටිකක් දැනගන්න කියා ලොකු ගහක් තියෙනවා මුදුනෙත් මොකක්ද දන්නේ ගහ යනකොට ඉතින් පොඩ පරිස්සමෙන් යන්න ඕනේ මොකද කපල් එහෙම ඉන්නත් දන්නේ අපි කාට කරදර නොකර තමයි සංචාරය කරන්න ඕනේ මේ කවුරුත් නෑ ලොකු ගහක් සත්තු නම් මේ වෙලාවේ නැති වෙති මොකද මේ වතුර නෑනේ උඩ වතුරක් තිබ්බනේ පොකුණ තියෙනවා පොකුණ ගොඩක් තිබිලා තියෙනවා හැබැයි දැන් මේ අපි ආවේ පායන කාලේ ගින්න මේ එක පොකුණයි තියෙන්නේ ඉතුරු වෙලා අනිත් ඒවා වතුර හින්දිත්වා ලොකු ගහක් දවල් මධ්‍යන 12 විතර වුණාට මේ එච්චර ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ හෙවනේ ඉන්නේ. අවුවේ නම් ඉන්න බැහැ. මෙතිනියගේ පස්සෙන් ගිහලා බලමු මොනවද හොයාගන්නේ. ඊගේ පස්ස කියලා තියෙනවා. මෙතිනියගේ පස්සෙන් ගිහලා බලමු කියලා කිව්වේ. මෙතන සමහරට කට්ටිය කැම්ප් කරනවද දන්නේ නැහැ. නිකන් ගල් එහෙම එකතු කරලා තියෙනවා. අදලන් කවුරුත් නැහැ වාහන හිතුවේ අද. සෑහෙන සෙනගකින්ද කියලා සෙනසුරාදින්ද හැබැයි. එහෙම ලොකු සෙනගක් නැහැ නේ. මාරම කාම් මිනිස්සු හැබැයි සූම් ආකාරයේ සද්දේ කන්ද උඩට තැහෙන. ඇත්තටම සූම් පාංකාරු මේ මියුසික් එක නේ ඇත්තටම. පරිසරේ කැලයක් ඇතුළට ගියත් පොඩි කැලයක් ඇතුළට ගියත් අර ශබ්ද දූෂණය කියන එක සෑහෙන දුරට वाव मार बना मार के केंडी कुरुना है मतलब मार मत जवान भी आता है කුරුණෑගලවත් දෙකම පේන්න තියන්නේ මොකද ශේගලට වඩා කිලෝමීටර් 50ක් විතර ගිහින් इतना पार वाला तू वटे में पेना
කිසිම ප්‍රශ්නයක් නැතුව ලංකාව කියලා වාගත්ත එක පැත්තකින් ජූම් පාන් යනවා අනිත් පැත්තෙන් පොල් කටු ගන්නවා. ටිකක් තියෙනවද නෑ වැටෙන්නේ නැහැ මෙතන මේ. එහෙම වැටුනේ තැනක් නෙමෙයි. නෑ වැටෙන්නේ මාර ලස්සනයි. නෑ මේ වැව නම් ආන්නේ. මොකක්ද දන්නේ මේ වැව ඔයාලා දන්නවද? කුඹුරු ටික නම් ඔක්කොම කපලා තියෙන්නේ මම හිතන්නේ. ඊළඟ කන්නේත් නෑ. කුඹුරු ටික කොල්ල පාටට තිබ්බනම් මීට වඩා සෑහෙන ලස්සන. ඒක බලන්න හිම ලොකුවට භයානක නේ. යන්න පුළුවන්. හුලඟ තියෙනවා ටිකක්. ඔයාලට ඉන්න පුළුවන්. පරිසරයේ ඉඳන් තියෙන එකම බාධාව තමයි තික්ෂ්පාකරතේ පොල් කටු ගන්නවා සත්‍යයි. අන්න කාමරේ මේ බෙඩ්රූම් එකක් කරන්නේ. හර්ෂණි අපේ ට්‍රොෆි එක ගේන්න. හර්ෂණි තලගුලිය ගේන්න. තලගුලිය නෙවෙයි නේ තර කැරල්ලක්ද? කැරල්ල. කැරල්ලක්ද කමෙන්ට් එකක්. නෑ අනිත් ඒ කියන්නේ ඕක ගත්තේ මේ. ඒ තමයි මේ මෙහෙ යන්න ගෙනයි. ගාටුව ගිහිල්ලා නෑනේ. යා කාර් එකේ දිනේ අයියර දෙපැත්තෙන් වැටෙන. අපි කාක් බාන් කරන. යා පරිකර ගියා. ඉරණ පොළ. මොනවා කරන්නේ කටින් ගන්න අවුලක් නෑ. මට කියන්න තියෙන සම්මුල. වාණේවා. තලගුලිය කෑවා. ජයග්‍රාහකයා විදිහට මට තමයි කටු රම්මෝ පොර චුට්ටක් ඉතුරුලා දිනවා. හරි. ලාව දෙකමාරක් ගත්තලි. සෑනෙලා හිටිය පැයක් විතර හිටිය අපි උඩ කණ්ඩායම් නැත් නෑ. දැන් බඩින් දෙනවා. අපි ආවෝ බහින්න තමයි ලෑස්ති. පස්සේ ළඟපාතින් කොහේ හරි වැවක් හරි යලක් හරි දොලක් හරි මොකක් හරියක් හොයාගෙන නානවා. ආන කනවා. ආලා යනවා ඉතින්. ඒක තමයි ප්ලෑන් එක. ඔය වෙන්නේ කියලා. සුදුනෝන බඩේනි කියලා. කියන්නේ. කරන් දෙන්නේ. නෝර් කියන්නේ පත්. එනම් බහිමු. අවුරුදු නේ. අපිටසල මම ඇතින්ද කරන්නේ. වයින් ඉච්චර වෙලාව කෙනෙක් නැහැ මොකද? ඉන්නේ හරිනේ. මුත්තේ දෙසර තමයි කාර්ය කරන් තියෙන්නේ. ලේසියෙන් බැස්සෙක්. මොකද්ද? ආයි තිබුණට ආවා. ඉවනින් පල්ලෙහාට බයි. අපේ. එන්න. බෑගෙන යන්න තියෙන. සමහර තැන්වල ඉතින් පොඩ්ඩක් අමාරුයි අනින්න වෙනවා. ඔව් තමයි සැර. ඔව් මාරම තරයි. පුරුණෑගල අව්ව දැනෙනවා. ඇයි මේ රජ්ජුරුව ඔක්කොම වියලි කලාපෙම හිටියේ? මොකද කන්දම් රට කට්ටිය පාවලා දෙනවා. රට පාවලා දෙනවා. මොකද කලාපවල ඉස්තරේ. වියලි කලාපෙමුත් එක නියෝජනයක් තියෙනවා ඉතින්. වියලි කලාපෙට මොනවාට කිව්වම උත්තර හම්බ වෙනවා. අව වියලි කලාපේ නෙමෙයි මම සෙක්ස් කලාපේ ජීවිය. පරිසරයන් රත් වෙලා තියෙන මේ අල්ලන්න බෑ මේ අපිට. අනේ දෙයි ඔහොම ඉඳන් මම තරයි.
වරන් යන්න කියලා මොකද මම කැංගරු වෙන්නේ මේ නෙමෙයි අරන් යන්න බෑ බඩ ඇතුලේ දාගෙන එතනින් නම් බහිතන ඇත්ත ඒ පල්ලෙ අපේ මෙහෙමයි අත් දෙක ආගම සිහි කරගන්න මේ පන තන ආග පිනිබිඳු වෙන්නේ පුදිලන්නේ හරි රජිනක් වගේ අරයන්ද රජතුමනි පුලන් රජතුමනි රජිනක් වගේ අරයන් පොඩි වැස්මක් තියෙනනේ ඒක ලොකු අවුලක් නැති වෙයි අවුලක් නැනේ පහළ පේන්නේ නැහැ ඒක කහුල් දෙකෙන් බැරන හතරෙන් ඉන්න හතරෙන් බැරන හයෙන් ඉන්න බෑ හතරෙන් ඇති මල්ලිලා නම් පල්ලේ නෝ ගිහින් බෑන්දුද දැන් බයින ගමන් ඉන්නේ අපි දැන් බයින ගමන් ඉන්නේ මේ පඩි කොන්ක්‍රීට් පඩි වගේ නෙවෙයි එක පඩියකට එක පඩියක් සමාන්තරව නෙවෙයි තියෙන්නේ හැදයි එන්න හරියටම බලලා හපලා දෙන්න ඒ හයිපර් ලයිටින් එක අවස්සේ ගෙන යන්න ඉති අද දවසත් ඉවරයි උඩි ළමයෙකුට යන්න පුළුවන් කොහෙන්ද යන්නේ ඔබ දිගටම වඩි පෙළ හදලා තියෙන්නේ ගල් දාලා බදාම වලින් බැඳලා ආරක්ෂිතව හදලා දිනවා ලයිටුත් හයි කරලා දිනවා හැබැයි මම හිතන්නේ නම් මේ රයට නම් යන්න දෙන්නේ නැහැ මොකද මේ පුරාවිද්‍යා ස්ථාන තාවන්නේ හයි වෙද්දි වහනවා හැබැයි හොඳයි ආරක්ෂාවට ලයිට් දාලා තියෙන උඩටම කරන්ට් එක තියෙනවා උඩටම ලයිට් පත් වෙනවද කියලා ලයිට් පත් වෙනවා මම හිතන්නේ මොකද මේ අලුත් LED ලයිට් වගේක් තියෙන්නේ සාම කරන්ට් ලයිට් නෙවෙයි තියෙන්නේ වෙන අලුත් LED ලයිට් වගේක් තියෙන්නේ ඒකනේ හරි බෑව් තව බෑවමකට සෙට්ටුනා බයිතන්නේ වැටින්න පුළුවන් ලයින් වහින්න අතක පොඩි ප්‍රශ්නයක් තියෙනින්ද යුට්ටයි බයි බයි නංගිලා බයිනවා නංගිලා මල්ලිලා උඩ කට්ටියක් තියෙනවා මෙමෙයිට එන්නේ තාම වීව් එක තියෙනවා ඉතින් ගල උඩට තමයි යන්නේ දැන් නම් සීතල පරිසරයක් වැවකට හරි පොකුණකට හරි බහැලා නාඩ ගන්න හරි තව ජුට්ටයි අපි අර 23 පඩි පෙළ අසලටම ආවා ඒ කියන්නේ දලදා මාලිගාව පරිශ්‍රය අසලටම ආවා එතන ඉඳලා ඉතින් තව පොඩි දුරයි පඩි පෙළ දෙකයි සයින්ද ඉන්නේ ඉතින් කාබාක් එකේ බඩගිනි එක තමයි ප්‍රශ්නේ
කණ්ඩ දැනක් තියෙන දන්නේ මල්ලි අර පැත්තෙන් බයමු. මෙහෙම බහිමු ලස්සනද අපිට ඔන්න මේ ඒ සයිඩ් එකේ පඩි පෙළක් තියෙනවා බහින්න හැබැයි ඒක එච්චර ලස්සන නෑ අර විසිතුරු පඩි පෙළ මේ බහිමු විසිතුරු පඩි පෙළ තියෙන ඉස්සරහින් මන්න විසිතුරු පඩි පෙළෙන් තමයි බහින්නේ කට්ටිය වටෙන් බහින්න යනවා කියන කිව්වා ඈ මොකද තනියෙන් බහින්න දෙන්නේ නැහැ එනරි පොඩි සුගස් කියන බල්ලොන්ගේ තන්නේ තමයි මිනිස්සු එන්න පුළුවන් මිනිස්සු දෙසි තැනකට ගියා චූපාර උද්දාන්න ඕනේ හරි ඒක පළවෙනි පඩි පෙළ මේක ලේසි මේක අවුලක් නැහැ ඊළඟ එක නම් මට ගියත් හොඳයි ඊළඟ පඩි පෙළ තමයි පොඩ්ඩක් බයි හිතෙන්නේ ඊළඟට අය කොහෙන්ද වටෙන්ද ගියේ අද නංගි හැපැත්තෙන් ගියා අපි මේ පැත්තෙන් බහින වීරය වගේ මැදින්ම බහින්න යන්නේ මොකද අපේ මල්ලි අභියෝග කරා බයයි කියලා බය නෑ විනාඩි පොඩ්ඩක් බයයි මොනවා ජීවිත ආරක්ෂාව වැදගත් නේ මං කියන්නේ රජුරුවන් දික් පාටි ගානේ අඩියක් කරන එක තියෙන හදන්න ඔව් ඒ මේ පඩි පෙළ පළල ගොඩක් අඩුයි කකුල තිබ්බම සම්පූර්ණ කකුල තියන්න බෑ කෙලි ඒක නෑ මට තියෙන ප්‍රශ්නේ රජුරුව මේ ඊටපො කාලේ එතකොට දිවෙන්ති තිබිලා පස්සේද කපරාරු කරලා මේ කපරාරු කරලා දෙන්න ටික පස්සේ කපරාරු කරලා තියෙන අතන මේ පස්සේ වගේ නෑ කොන්ක්‍රීට් ගාන නෑ මේක අර උඩ අතන කැඩලා තිබ්බා අයිස් කකුල වැදුනා නෑ මේක කලින් නෑ ඔය ටික හරි ඊට උඩ ටික නෑ මේක ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා ඒ කියන්නේ ඉස්සර පුරා විද්‍යාවත් ගානක ඉදිරියට තමයි දැනුමක් ඉස්සර නැති කරලි මේක යුද්ධ කරන්න බෑ තමයි පල්ලෙන් එන එක මැරෙනවා කොහොමද දෙංගල අපියාම ආම්මගේ වටේ ආවනම් ඉවර මේ හතේ යන්නේ ඒක පරිවිරයි දැස්සම ඉවරයි මේක අතෙන් දැස්සම මොකද පන්සල නෙනේ කොද්දිය සෙරෙප්පු වගවලා වහලත් තියෙන සපත් මෙතන ගැලවෙ මේ කෑල්ල අලු හරිය එතකොට මේ ටිකට අවුරුදු 800ක් පරණයි ඒ කියන්නේ තුඩ දෙන්නිය පොළොන්නරු කාලේ ඉඳලා ගහක්කමෙන් පස්සේ එයා එනවා මෙහා එතන යරු ආර්ටිස්ට් අර දාගන්නවා ඊට සුදු සෙනිය තමයි මේක යාපහුව හෑගත්තේ ඒක වයාරි මුල්ලා එයා ඔය ගල උඩ සාමාන්‍ය විදිහම හරි ගමක් හදාගෙන මේක සුදු පාවිච්චි කරගෙන ඉන්නවා ඊට පස්සේ ඔය අපේ දඹදෙනි රාජධානිය ඔය පරක්කම් බව රජුර ඉන්නවනේ දෙවිය දෙක වෙන්නේ පරක්කම් බව දෙවියන් පරක්කම් බව එතනින් පස්සේ යාළුවෝ පුතාලා දෙන්නෙක් ඉන්නවනේ බෝනක බාහුයි විජය බාහුයි කියලා ඊට පස්සේ ඔය විජය බාහුයි කියන පුතා තමයි
මෙහි මාලිගාවක් හදලා ඔය ගුණක බහන එයා කුමාරයා ප්‍රාදේශීය පාලකෙක් විදිහට මෙහි ඉන්න කියනවා. ඊට පස්සේ දැන් අරයා රජතුමා මැරෙනවනේ. මැරුණට පස්සේ විජයබාහු කුමාරයා රජ වෙනවා. රජ වෙලා කුමන්ත්‍රණය කියන විජයබාහුල්ලි තියෙන්නේ. කුමන්ත්‍රණයකින් එයා ටික කාලෙකින් මරනවනේ. අර මිත්ත කියන ඇමතියා. ඊට පස්සේ මෙයා ගුණක බාහු නැවත දැන් මෙහි හිටපු දැනනේ. මෙතෙන්ට පලායනවා. පලාලා ඇවිල්ලා ඊට පස්සේ නැවත අර ඊදාසුරු පුලි හමුදාවක් ඉඳලා තියෙනවා අපිට. එයාලගේ සහයෝගයෙන් අර මිත්ත ඇමතියා ආයෙ මරනවා. මරලා මෙයා මේ අවුරුදු 12ක් රජ වෙනවා. ඊළඟට චීනෙත් එක්ක තමයි මේ ගණදෙන තිබිලා තියෙන්නේ. වැඩි හරිය ඒතර සිංහ රූප දෙකක් ඔය චීන ආබාධයෙන් හදාපු සිංහ රූප දෙකක්. ඊට පස්සේ එතනින් මෙයාගෙන් පස්සේ දැන් ගුණක මහරජුගේ පුතා ඉන්නවනේ. එයා නැවත මේ රජ වෙනවා ටික කාලෙක. ඊට පස්සේ එයාගේ කාලෙදී දළදා වහන්සේ අරයි යනවා ආයි ඉන්දියාව. ඊට පස්සේ මෙයා යාප්පෙන් රට ඉන්දියාවට ගිහින් රජතුමාත් එක්ක තාපෙත් දැකලා අවුරුදු ගානක් ඉඳලා නැවත දළදා වහන්සේ මෙහාට ගියනවා. ඊළඟ එතනින් ඊට පස්සේ දැන් අර විජයබාහු එයාගේ පුතා ඉන්නවනේ. එයා මෙයාත් එක්ක ඇටැක් කරලා එයා හදනවා. එතනින් මේ කතන්දරේ මෙහින් ඉවර වෙනවා. ඊට පස්සේ ඔව් ඊට පස්සේ මහනුවර යුගයේ මෙහි ඉඳලා තියෙන නෙත්තිපොළකම ස්වාමීන් වහන්සේ කියලා හාමුදුරුවෝ නමක්. මෙතන තියෙනවා එයා පැත්තේ මේ මොටර කන්ද කියලා. එයා එතන තමයි වැඩ වාසය කරන්නේ ගල් ගුහාව. ඊට පස්සේ එයා පින්නපාති වන්නකොට දැකලා තියෙනවා. එතනට පරිමේවා ටික. ඒක කොහොමද තිබිලා නේ? පරිබල දැකලා ඊට පස්සේ දැන් මේ මහානායක හඳුරුරින් අසලින් තියෙන සංඝරාජය කියලා. ඊට පස්සේ එයාට ගිහිල්ලා මහානුවරට දැනුම් දුන්නා මෙන්න මේ ස්ථානයක් කියලා චුට්ටක් බලන්න කියලා. ඊට පස්සේ ගිහිල්ලා රජතුමාට ඔය ශ්‍රී වික්‍රමසිංහ අපේ රජතුමාට මහානුවරට එයාට දෙන්නුනම එයා සේනාවක් මෙහෙට වල බලනවා මොකද්ද මේක. දැන් මේවා ඒ කාලේ තියෙන්නේ නැති. ඊට පස්සේ එයා මොකද කරන්නේ ඔය ගල් බාසුන් නැහ ගල් වල වල මෙතන ඉස්සරලා හදනවා විහාරය. දැන් මේ බදාමේ තියෙන්නේ ඔය මැටි. ඒ කියන්නේ හොබස් මැටි. මේ පැණි ඔය ගස්වල පොළපොතු ඒ අරන් තමයි මේ බදාමේ හදලා මේ බදාම වල තමයි චිත්‍රය හදලා තියෙන්නේ. ඒතර පිළිම වහන්සේලාත් එහෙමයි. දැන් මෙතන මේ ලෝකවල පිළිමයක්. ඒත් මේක අවුරුදු 100ක් පැරණි. දැන් මේක වටිනා මේක තමයි මේක. මේ සෙට් එකේ. ඊට පස්සේ අර නිතිපොළ මොනවාද අපේ කටුමැටි ගහගෙන පොඩි විහාරයක් කරලා කැල් පන්සල හදා ඉතින් ඒක සුද්දයි කාලේ නෝනේ. සුද්දයි කාලේ නැවතයි පන්සල් නැති වෙනවා. මෙතන තියෙන බංගලා පිටිය කියලා. එතන තමයි සුද්දගේ මේ අර බංගලාව තිබුණා. නමුත් සුද්දා මේකට අත තියලා නැහැ විහාරේ. කියන්නේ මියා අර හාමුදුරුවෝ එළෙව්වට මේක මොකුත් විනාශ කරන්නේ නැහැ. එහෙමම තියලා ඊට පස්සේ යාගේ කෙනෙක් නැවත සුද්දෝ කාලේ වෙනවා. ඊට පුරාවිද්‍යාවෙන් තමයි නැවත කැණීම් කරලා මේවා මේ තත්ත්වෙට ගෙනල්ලා තියෙනවා. එතන මෙතන තියෙනවා D13 ගුහාව කියලා ඊට එහා පැත්තේ. මේකේ ඊට කැණීම් වලින් කොහොම මැටි ගාපු තට්ටු ඊට පස්සේ ඒවා කොළඹ රටෙන් වාරිසාට දැන්ට අවුදු 5000ක මිනිස්සු එතන ජීවත් වෙනවා. දැන්ට අවුදු 5000ක මිනිස්සු ජීවත් වෙච්ච තැනක්. ඊට පස්සේ මෙතන ඔයාලා ගියත් දැන් ගල්සුමුල් කරත්ත කියලා දෙන කොණ්ඩ දෙනි. කිලෝමීටර් දෙකක් තියෙනවා. එතන දැන්ට අවුදු 4000 3000 4000ක් අතර මිනිස්සු ආදාහනය කරපු. ඒ කියන්නේ ලොකු කුරණිය කියනවා මැටි කුරණ. දැන් බෑරනවා මේ කුමනසෙන් දෙක තුන දාලා නමලා දාන්න. ඒක නැත්නම් පුච්චලක් දාන්න. එතකොට එයා පාවිච්චි කරපු මුතු හරි පපුළු හරි මොනවා හරි තියෙනවනේ. ඒවා මේවත් පොඩි මුට්ටින් දාලා දැන් අර හතරස් කොටුව තමයි කපන්නේ. අපල මොකක් ගල්ලෑලි හතර දාලා අර මුට්ටි දෙක දාලා උඩින් ගල්ලෑලි තියෙනවා. එතකොට ඒකෙත් අර පොසත් අයගේ කැලේ ටිකක් හයිපයි වැඩි. ඒ කියන්නේ ඒක ටික ලොකෝට හදලා දෙනවා. අර දුප්පත් වගේ අයගේ නිකන් පොඩි වල ගල්ලෑලි හතර දාලා එහෙම. එතකොට ඒක කැණින් කරලා පුරා දෙකින් දැන් එතන කට්ටියන් අදන නිමාඩු. එතන මොන කට්ටියකින් ඉන්න බැලන්න පුළුවන්. අර ඉබ්බන් කටුන් කියලා තියෙනවා. කන්නේ ඒ වගේ. තුසංගු. ඒ කියන්නේ දැනට අවුරුදු 3000 දුන්නොත් අපේ මිනිස්සු මේ හොඳට මේ පබුල් මුතු මාල දාලා මේ ඒ විදිහට ආදාන කඩත්තන් ඉන්නේ. ඔය කුරුණී හතලා කොහොම වලලන්න එහෙම තියෙන විදිහක් නැහැ නේ. දැන් අපේ ඉතිහාසය කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරාට පස්සේ අපි ලියන්න කියන එකක් කියන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා ඉඳන් අපේ මිනිස්සු මේ හොඳට ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ පොතේ තියෙන ඒ ලක්ෂණ අනුව ඒ විදිහට මේක අලුරක් හදලා තියෙනවා. නාන්ට යන්නේ ඌරෝ නයින්ද යාළුවනේ මොකද කරන්නේ පීරනවා පීරනවා කියන්නේ සිනෝනාගදේ ලෝකයේ අපි සෙනුනාරිදී සිනවා මාසිතන්නේ නාන්ඩා යාළුවනේ ආදරේ නිසා වතුරේ පහස විදිනවා කරුණ ඇගලපත් නෙවෙයි නේද පොඩ්ඩක් මේවා මදි Hey, please, going in that, okay?
පීනවා මේ වීඩියෝ ගන්න අම්මා එකතරනේ පීනන්න යාළුනේ ආශේ පීනනද මසිතන්නේ මාවේ කියා ආදරේට ආදරේ අම්මේ යනවනේ පිටිපස්ස. ඒක අතර එකපාරට දාන්න ඉතින් වතුර නැහැ. අපේ එක ඇරලා නෑ තියෙන්නේ. ඔව් ඇරලා තියෙන්නේ ඒකෙන් තමයි කරන්නේ නැත්තම් හොදා දෙන්න අර ඇරලා තියෙන්නේ ඇරලා තියෙන්නේ කාය අරිපරයක්. ඔව් ඇරලා තියෙන්නේ එක පැත්ත ඇරලා තියෙන්නේ කියන්නේ හිතිලා තියෙන්නේ ඒ පැත්තේ ඉඳලා නෙන වතුර එක පැත්තේ තමයි තියෙන්නේ. මේ පැත්තේ විතරයි ඇරලා තියෙන්නේ මේ පැත්තේ හිටියොත් ගහගෙන යනවා අඩු ඔව් නේ මේ පැත්තේ මේ කොනේ ගහගෙන යන්නේ නැහැ අරක වහ මේ මෙතන ඉවරයි යා දනිහෙ නමන්න නැතුව හොඳට ගහන්න. ඔළුව උඩ තියාගන්න. එක වට්ට සමාතර. දනිහෙ නමන්නවා. කියන තරම් ලේසි නෑ. හැබැයි විනෝදයි. ඕ දනිහෙ නැමෙනවා. කියන්නේ නම් පුළුවන්. කරනකොට තමයි අමාරු ඒවා. හොඳයි. ගෙනන හා ක්‍රීඩකේ පන්සලට විදින ගමනය පුරුව බැලුව නොවේ ඔය කකුලක් බිම තියාගෙන බෑ කකුල් දෙකම එකවර උඩට ගන්න. වසන්තේ මල පහනේ මොහොතකට ඉතරන කිසිම ලේසි කරන්න පුළුවන් අමාරු. යාළුවනේ ජලාශය කොහොමද කියලා බලන්න. ඉතින් තේනවා සරෝ කියන ඉල්ලවල දෙන්න Gini. Sebenarnya, namun antaranya hari ini tapi nanit nih, itu nggak buruk kan? Ya, nanti, kalau nabi terus kalau sana, nih tuh api nabi terus na, bela tuh nih, ini el, rata, pena terus nih, sumpah loh.
එන්නේ සොරව ළඟ තමයි අපි නෑ සොරවෙන් එහා පිට මෙතන ඊට වඩා ගැඹුරුයි මෙතන නාන්නේ හෝ tapi apa ya tapi indahnya teman hari ini sekolah polisi deh sate दिन घाटे करके तो इधर है लगता है लगने लासन दिन अभी वहाँ लग रहे ना गेट तो दर वाला दिन में वारी मार के तिवात में तो रहते हैं यूनाइट में පයින් යන ගේට් වැරලා දෙන්නේ මොන එකට යන්න පුළුවන් කවුරුත් සිකියුරිටි එහෙම නැහැ අනිත් කට්ටිය පිටින් යපු කට්ටිය ඔක්කොම ආන්නේ ඇතුළට ගිහලා බයි කාස්ටේ මොනවද තියෙන්නේ ඒක මා කරේ නැත්තේ මොනවා මොකද යාළුවනේ යන්නේ මහාරාණි ඉන්දියන් රෙස්ටෝරන්ට් එකේ කන්නාවා බැටරි මාර්ගවල ඉන්නවා ඉනාවෙන් පොත අපි මල්ලින් නම් ආයි යන්නේ මෙවන චිලි පරාට නෑ ඔය මොකද මේ ඔබ අරින්නේ මේක චිලි පරාට එක this is okay චිලි පරාට නලු චිලි පරාට එක කොහොමද කියන්නේ ඒක ලොකු විදිහට නේ ආයෙ හතර දෙනෙක් උඩ තියෙන්නේ පිස්සු දෙයක් ඕක හතර දෙනෙක් උඩ එතනත් තියෙනවා මම කියන්නේ බෙදා ගන්න තරම් ඔව් බෙදා හොඳයි සෝදන්න නයිනවා පාලවලු දැන් වීඩියෝ කරා ඇති දැන් කන වෙලාව පුතේ දැන් ඔන්න පෙරේත නැගිට මම හොයනවා පෙරේත නැගිට්ටා අය රහත් ඉතින් ඉවරහත් තියෙන්නේ චිකන් තියෙනවා හොඳ චිකන් එක හොඳට මේ කුක් කරලා දෙනවා මේ සෑහෙන සොෆ්ට් චිකන් එක ඔම්ලට් තිබ්බ තුනක් දෙකක්ද දෙකයිනේ පරාට ගන්න අන තුනක් දෙකයි टिपिकल पराठा बनने में चिली पराठे टिपिकल पराठे के तीनों प्लेन पराठा बिरयानी का तभी मेरे में दाएं खाने नहीं माल लेके ना मत आइए माल नहीं मम्मी राइट इधर पैसे राइट इधर दा हम पैसे दा मैं पैसे दा ना तो राना के कह रही हाँ राइट खाना काट टेढ़ी माई मेथी काट टेढ़ी माई दोस्तों से ये रिजनेबल प्राइस फोटो है क्या ना कटी है अगर ना ओ देखिए तो है ना वीडियो करने सुधनोना टाइम फोटो करने की क्या दिया दी ला मैं वॉक करने हो मेरे फ्रेम में दिया ला
බ්‍රයිට්නස් එක වැඩි කරන්නේ කොහොමද? ගන්න බලන්න. දැන් හොඳයි නේ?